තමාගේ මේ අනුකම්පාවන් ඇතුලේ කාර්ය මණ්ඩලය තාම ආදරෙන් පිළිගන්නවා. මේ අවස්ථාවට ඒ වගේම දරුවන්ට ආදර්ශයක් දෙන්න අපේ වැඩිහිටි අපේ අත්තම්මලා සීයලා අපි ආරාධනා කරා අපේ ග්‍රාම නිලධාරීතුමිය හරහා ඒ පැමිණි සියලුම දෙමාපියන් ඉතා ආදරෙන් පිළිගන්නවා. ඔක්තෝබර් 1 වෙනිදා වෙන් කරලා තියෙන්නේ ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය සැමරීම සඳහා. අවුරුද්දේ විශ්ව ළමා දිනය අපේ රටේ ලෝක ළමා දිනේ මේ අවුරුද්දේ තේමාව වෙලා තියෙන්නේ ආදරෙන් සුරකින්න අපට වල දකින්න කියන තේමාව. එතකොට සමාජයේ මේ රටේ වක්කීතු ආයතනයක් විදිහට අපේ බලාපොරොත්තුනේ අපේ ඉදිරි පරම්පරාව අපේ රටේ ඉදිරි අනාගතය ආදරෙන් සුරකින්න කියන තේමාවට තමයි අපි ඔයාලා වෙනුවෙන් පොඩි උපකාරයක් පොඩි තෑග්ගක් දීලා ඔයාලා සතුටු වෙනවා දකින්න තමයි අපිට ඕන උනේ. ඔයාලා පුංචි කාලේ කරගන්න බැරි වුණා වගේ දැන් එයාලා වයසට ගිහිල්ලා තමන්ගේ කාර්යයන්ම කරගන්න ටිකක් අමාරුයි නේද? පේනව නේද? ඔයාලටත් මේ වගේ කාලයක් කවදා හරි එනවා. ඉතින් එහෙම වුණාම අපි වැඩිහිටියන්ට මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? සලකන්න ඕනේ, ආදරෙන් බලා ගන්න ඕනේ නේද? අද දිනේ වැඩිහිටි තෝරාගෙන අපි සෑමෝටම ආධාර කරලා ඔබතුමාලා පින් ලබාගත් මොහොතේ ඔබ සැමට පෙරුවන්ගේ ආනිසංසයෙන් පොඩි දරු පැටවුන්ට බුදු සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට